කට්ටිය ඉතින් ඔන්න මේ මගේ කූඩුව හදලා ඉවරයි. ඔන්න ඉතින් අද යනවා සත්තුරික ගිහින් අපි ඉතින් යාළුවොත් එක තමයි යන්නේ. ඌ ඉන්නව මෙන්න මෙතන. අපි ඉතින් එහෙනම් ගිහින් ඊට කලින් තව යාළුවෙක් ගෙදර යන්න ඕනේ. පොඩි වැඩක් තියෙනවා. ඒක කරලා තමයි යන්න වෙන්නේ. හරයා ඉද්දි 3:00 විතර නගුවා. අපි ඉතින් එහෙනම් එහෙම ගිහින් සත්තුරික අරන් යමු. කූඩුව අන්තිමට පෙන්නන්න. වීඩියෝ කරනකන් සෙට්ලා ඉන්න. අවුව ඒකින්ද හරියට පේන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔන්න යාළුවලා ගෙදරට බයික් එක මෙහෙන් දාලා යනවා. බස් එකේ ඉතුරු ටික ලයිසන් නැති හින්දා මොකද්ද මෙහෙ කාගෙත් වැඩක් තියෙනවා කිව්වා. ඒකත් බලලා තමයි ඉතින් යන්නේ. එහෙනම් ඉතින් අපි යන ගමන් හැම්බෙමු. ඔන්න ඉතින් යාළුවනේ බස් එකක් එනකන් දැන් ඉන්නව පාරට වෙලා ඔන්න තාම බස් එකක් නැහැ. මෙන්න මුගේ තමයි වැඩක් කරේ. ආයි ගියා. යාළුවනේ ඔන්න බස් එකෙන් බහලා මේ යන ගමන් යාළුවා ගෙදරට කලින් පාර කමෙන්ට් එකක් දාලා තිබ්බනේ පෙට්ටි එක දාන්න ඵලයන් කියලා. ඔන්න ඉතින් පෙට්ටියක් ගත්තා. දාන් යන්න. නැත්නම් බැනුම් අහන්නත් තිබු. හරි ඉතින් දැන් මේ යන ගමන් මේ සත්තු ටික ගිහින් දුන්නේ යාළුවා ගෙදරක් ඇවිල්ලාත් දන්නේ. ගිහිල්ලාම තමයි බලන්න එන්නේ. දැන් ඉතින් මේ මෙතන වෙලෙත් තියෙන වල් පරේ සෙට් එක. ඉන්න පෙන්නන්න පෙයිත් දන්නේ හැබැයි. ඔන්න ඔතන ඉන්න සෙට් එක. ඉතින් පේන්නේ මේ කොල්ලි මදි කැම් එකේ. සූම් කරාට. මේ මෙතනත් ඉන්න. හරි නරේ. හරි අපි අංකු බලන්න යාළුවා ගෙදරට. යාළුවනේ ඔන්න මේ යාළුවලා ගෙදරට නම් ආවා මේ සත්තු ටික ඉන්නවා. උගේ සත්තු ටිකක් එළියේ ඉන්නේ මේ. ඔන්න ඔතනත් ඉන්නවා. එතන එකක් ඉන්නවා ඔන්න ඔතන. තව සෙට් එක වහලා ඉන්නවා. හරි ඉතින් අපි ටික අරන් යම් මේ රංගින් කූඩුවට දාලා වීඩියෝ එක දාන්න කූඩුවෙත් එක්කලා. නේද? යා. ඔන්න මේ ගෙනත් දැම්ම ගෙනාව සත්තු ටික ඔන්න දැන් දාන්න තියෙන කූඩුවට. කූඩුව පෙන්නුවත් ඉතින් නදගෙනින්ම පොඩ්ඩක්. ඔන්න ඕක තමයි කූඩුව. ඇතුලේ මෙතන ලොකු දොර තියෙනවා, මෙතන පොඩි දොර තියෙනවා. මේ තමයි කූඩුවේ ඇතුලේ. ඔය ඉන්නේ ඔය තමයි කූඩුවේ ඇතුලේ තත්ත්වේ. ඉතින් අපි එන සත්තු ටික දාමු. හරි ඉතින් සත්තු ටික එනන් දාමු එළියට. ගොඩාක් කාලයකට පස්සේ ඉතින් ඔන්න ආවා. ඔය කෙනා ඔන්න ගියා ඔන්නයි. හරි ඉතින් ඔන්න කුන් ටික තමයි දැන් තින්නේ. ඉතින් අපි අලුතෙන් ගෙනරලා වීඩියෝ එකක් දාමු එහෙනම්. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් සත්තු ටිකක් ගෙනාවා. අලුත් කූඩුවක් හදලා තියෙන්නේ. ඉතින් මේ නැති වීඩියෝ එකකින් අදට ඉවරයි. අදින් පස්සේ ඉතින් වීඩියෝ දාන්න. මොකක් හරි වීඩියෝ එකක් ඕන නම් ඉල්ලන්න කමෙන්ට් එකකුත් දාන්න. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. share පාරකුත් දාලා පොඩි sub එකක් දෙන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය.